සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද මම හදන්නේ පොලොස් ඇඹුලක් නෙමෙයි කෙසෙල් මුව ඇඹුලක්. ඇත්තටම මමත් මේක හැදුවේ පළවෙනි පාරට රසට තිබුණා. ඉතින් මට හිතෙනවා ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඉතින් ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. දිගට මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මම ලොකු කෙහෙල් මුවක් අරගෙන තියෙනවා. හොදලා කරලා තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ පොලොස් කෑලි ලොකුවට කපන්නේ ඒ විදිහටම අපි ටිකක් ලොකුවට තමයි මේ කෙහෙල් මුව කපාගන්නේ. ඉතින් ඔයාලා මට බනින්න එපා මේ මොන කෙහෙල් මලක්ද කියලා. හැබැයි කරි එක හදලා වුණාට පස්සේ රසට තියෙනවා. පළමුවෙන්ම මම ලොකු කෑල්ලක් කපාගත්තට පස්සේ එකක් දෙකට කපා ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒක විහිදලා යන්නේ නැති වෙන්න ටූත්පික් එකක් පාවිච්චි කරලා මම මේ විදිහට සෙට් කරගන්නවා. ඔයාලට පොල් ඉරටු තියෙනවා නම් ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ කහ ලුණු මිශ්‍රිත වතුරට දාලා මන් තියෙනවා. කහට පිපෙනවනේ නැත්තම් නේද? කපාගත්ත අනිත් කෑල්ලත් මම මේ විදිහට ටූත්පික් එකකින් සෙට් කරගන්නවා. ඊට පස්සේ මම ආපහු කෙහෙල් මුව එක කපනවා. සම්පූර්ණයෙන්ම වීඩියෝ එක ඕනේ නැහැ කෙහෙල් මුව කපන එක. මම තව එක කෑල්ලක් කපන විදිහ ඔයාලට පෙන්නන්න ලොකුවට. මගේ කටින් බෝඩ් එක එහෙට මෙහෙට දුවනවා මම කපනකොට. ඔන්න මේ විදිහට තමයි මම සම්පූර්ණ ගෙඩියම කපාගෙන තියෙනවා. ටූත්පික් අවශ්‍ය ඒවට ගහලා තියෙනවා. ඕන නැති ඒවට ගහවෙන්නේ නැහැ මම ඉතින්. විහිදලා යන්න නැත්තම් අවශ්‍ය නැහැනේ. ඊට පස්සේ මම මේක පැත්තකින් තියලා මේ විදිහට මැටි හට්ටියක් ලිපේ තියෙනවා රත් වෙන්න. ඒක ටිකක් රත් වුණාට පස්සේ මම මේකට සරක්කු මිරිස් කුඩු එකතු කරගන්නවා. මොකද බෙදපු සරක්කු අපේ ගෙදර ඉවරයි. ඉතින් ඒ හින්දා මම මේ ටික දුඹුරු පාට වෙනකම් බෙද ගන්න හදන්නේ. බෙදපු සරක්කු තියෙනවා නම් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඉතින් මගේ ගෙදර නැහැ. ඒ හින්දා මම මේ විදිහට ටිකක් කළු කරගන්නවා බෙදලා. මස් මාළු වෙනකොට අපි සාමාන්‍යයෙන් මේ වගේ 3-5 බෙදලා එකතු කරගන්නවානේ. පොලොස් මේ වගේ කරි වෙනකොට පාට පොඩ්ඩක් ලස්සනට තියෙනවා හින්දා 3-5 ටිකක් බෙද ගන්නවා. දැන් 3-5 බෙදලා තියෙන්නේ. මම මේකට තෙල් මේස් හැඳි 3ක් එකතු කරගන්නවා. ඊට පස්සේ ටික හොඳින් මේ විදිහට කලවම් කරලා දැන් අපිට තියෙන්නේ කපාගත්ත ලුණු, සුදු ලුණු, කරපිංචා, රම්පේ, නැසල්, කරාඹු නැටි මේ අඩුම කුඩුම ඔක්කොම දාගන්න. ඔයාලට tire දිස්සේ ඒ විදිහටම දාගන්න. මතකතුව ගොරක එකතු කරගන්න. මොකද අපි ඇඹුලක් උයන හින්දා. කෙසෙල් මුව ඇඹුලක් නේ අපි හදන්නේ. ගොරක අනිවාර්යෙන් එපා නේද? දැන් කහකුරු ටිකත් මම දාගත්තා. ඒ වගේම රසායන ලුණු එකතු කරගන්න. අපිට දැන් තියෙන්නේ කපාගත්ත කෙහෙල් මුව එකතු කරගන්න. මම එකින් එක හට්ටිය මේ විදිහට තියාගන්නවා. කැලි එකතු කරගන්න එක මම වීඩියෝ එක පාස්ට් යවනවා. එකම දේ බලන් ඉද්දි පොඩ්ඩක් බෝරින් වගේනේ. ඒ හින්දා මම වීඩියෝ එක පාස්ට් යවනවා. දැන් අපිට තියෙන්නේ ඔක්කො පොල් කිරි කප් එකක් මේකට එකතු කරගන්න. පොලොස් හදන විදිහම තමයි ඉතින් අපිට මේකත් හදන්න තියෙන්නේ. ඊට පස්සේ උඹලක ටිකක් මම දා ගන්නවා. අවශ්‍ය නැහැ. තියනවා නම් එකතු කරගන්න. ඊට පස්සේ හොදි ටික හින්දෙනකන් අපි මේක උයාගමු. දැන් කෙසෙල් ඇඹුල හදලා ඉවරයි. ඉන්න මම පියන අරින්නම් මේ බලන්න පොලොස් ඉව්වා වගේම තියෙනවා. සුවඳකුත් එනවා. මම ඔයාලට කෑල්ලක් අරන් පෙන්නන්නම්. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. අපි හැමදාම කෙසෙල් මුව පරිප්පුවට දාලා කරි එකක් හදනවා නැත්නම් කෙසෙල් මුව මල්ලවනවා. ඇඹුලක් හදනවා අඩුයිනේ නේද? ඔයාලත් හදලා බලන්න. මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. වීඩියෝ එක නරඹුවාට ඔයාලට ගොඩාක් ස්තුතියි.